මේ දවස්වල මේ ටික්ටොක් එකෙන් වෛරල් යන තැනක් තමයි ගහක් කැටිලා එහා පැත්තට පාරක් වගේ සීන් එක නේද? ඔන්න යාළුවනේ අද අපි ඇවිල්ලා ඉන්නවා නුවරඑළිය පැත්තේ ඉඳලා හෝටන් ටැන්නට යන්නේ ඔහිය පාරෙන්. මේ යනකොට ලස්සන view point එකක් හම්බ වෙනවා. තාම නුවරඑළියට යන අතරමඟ මෙතනින් එහෙම ලස්සන දියැලක් යනවා. ඉතින් අපි මේ ගමනේදී සෙට් එකම බලමු කොහොමද අපේ ගමන මොකද වෙන්නේ කියලා. උත්තේක නුවරඑළියට උදේ පාන්දරම ඇවිල්ලා අපි ඊට පස්සේ බොරලන්ද ටවුන් එකට ආවා. ටවුන් එකෙන් අපි උණු තේක බිව සීතලේ මාරම ලස්සන ෆීලින් එකක් ආවා. ඊට පස්සේ අපි කෙලින්ම ඔහියට යන්න ගත්තා. මේ පාර හෙල්ලෙන එක තමයි අවුල. ඉන්ජිමත් තිට්ටා. ඔහිය වැලිමඩ කියලා බස්සයක් යනවා. ඔහිය වයිට් එක. ඔයියට ඇවිල්ලා තියෙන්නේ මේ දවස්වල මේ ටික්ටොක් එකෙන් වෛරල් යන තැනක් තමයි ගහක් කැටිලා එහා පැත්තට පාරක් වගේ සීන් එක නේද? ඔයාලා මෙතෙන්ට එනවා නම් ඔහියට එන්න අනිවාර්යෙන්. ඔහියට එන අතරමඟ තමයි තියෙන්නේ පිට රටක නෙමෙයි. Almost heaven, center of Sri Lanka, lost in the mist among the clouds. Life is older there, older than the trees, beautiful mountains and a bright blue sky. Take me there, take me there, take me where my heart wants to go. Take me where I belong, country road, camping and hiking, seeking true nature, running, jumping, flying through the sky. ඉතින් යාළුවනේ මේ අපි උදේම ආවා ඔහියට. ඔහිය පාර ඇවිල්ලා ඔහිය ජංගල් රිසෝට් එක තමයි අපි අද බුක් කරලා තියෙන්නේ. මේ මෙතන තමයි අපි ඉන්නේ. අපි ගිහිල්ලා බලමු. සාමාන්‍ය රුපියල් 5000ක් වගේ බජට් එකක් තමයි මේකේ කාමරය. මා යාළුවා මෙතන තමයි බුක් කරේ. සාමාන්‍ය රුපියල් 5000ක් වගේ වුණා. මේ ක්වොලිටි අතන අර ලස්සන view එකක් එහෙමත් තියෙනවා. මේ මාර වැඩි කියන්නේ මේ සපත්තු දෙක ගැඩුණා එක්දිම. මෙතන අර කන්ද නගින්න ගිහිල්ලා කඩලා ගියා. දැන් මේක අලව ගන්න මේ සුපර් ග්ලූ එකක් ගත්තා. ඒකටත් ගියා ඔහිය හන්දියටම ගියා. ගිහිල්ලා බලමු අපි මේකත් හදාගෙන යා.
මේ දවස්වල මේ කොළඹ ඉඳලා අපිට යන්න බෑ තාම ට්‍රේන් එකේ. ඔහියේ සමහර තැන්වලට පට්ටි පොලට යනවා කිව්වා. නානුවේ ඉඳලා ට්‍රේන් එක යනවා කිව්වා. ඒ කියන්නේ අර පාර දිට්ට කොණාටුවෙන් කැඩුනයින් පස්සේ සමහර තැන් අතර තමයි මෙයාලා මේ කෝච්චි මේ ධාවනය කරන්නේ. එතකොට මේ අපිට තාම එකපාර නයිට් මේල් එකක මේ වගේ තැනකට යන්න අමාරුයි. මෙතන තමයි යාළගේ කබාන එක තියෙන්නේ. මේකේ ගාන සාමාන්‍යයෙන් 12500ක් වගේ කිව්ව දෙන්නෙට. මෙතන මාර ලස්සනයි. අපි ඉතින් ඇයියෙන් ඇහුවා ඇතුළට යන්න පුළුවන්ද කියලා. ගිහිල්ලා අපි ලස්සන වීඩියෝ එකක් එහෙම දාලා ඔයාලටත් පෙන්වන්න එපේ. ලස්සන වීඩියෝ එකක් එහෙම අරගෙන බලන්නකෝ ඇතුළ ලස්සන. මේක හදන්න ලක්ෂ 80ක් ගියා කිව්වා. මෙයාලා එන හොඳයි කෑම එහෙමත් හොඳට තියෙනවා පිළිවෙලට. මේ කතා බහ වුණත් හොඳට කරනවා. හොඳ මිනිස්සු කට්ටියක්. ඉතින් යනවනම් ඔහිය ජංගල් රිසෝට් එකට යන්න ඔහියට යනවනම් නවතින්න හිතාගෙන ඉන්නවනම් මෙතන කෑම එහෙමත් හොඳ පිළිවෙලට හදලා දෙනවා. ඔක්කොම හොඳයි. සර්විස් එක නියමයි. ගයිස් අපි උදේ කෑම එක මස්සොදි පරිප්පු සම්බෝල මේවත් එක්ක තමයි තියෙන්නේ. ගැම්මක් තමයි. සවත්තුවත් අලෝගෙන අපි මේ බලමු හෝටන් තැන්නේ කොහොමද ඩ්‍රෝන්ස් යවන්න පුළුවන්ද කියලා. මම පොඩි ඩ්‍රෝන් එකක් ගත්තා. ඒකත් යවන්න හිතාගෙන ඉන්නේ. වාහනයක් එක්ක 100ත් 17 අතර මෙයාලගේ අර ගයිඩ්ලයින්ස් ටිකක් තියෙනවා. ඒ ටිකට යන්න ඕනේ. ඉතින් stay within design trails, ticket verification, noise control, loud music speakers not allowed, no drones, drone. බයික් එක අද්දන හොරයි මේ බැහැලා යනවා සමහර තැන්වල. මාර ලස්සන හැබැයි සීතලයි. ලස්සන වටපිටාවක් එක්ක ලස්සන පාරක දිව්‍ය ලෝකයට යන්නේ. ගෙන්ටි කාර ලොකු ගස් ඒව පහු කරන් එලා පොඩි ගස් තියෙන ඒකට කන්ද උඩට නැවිලා ඉන්නේ අපි දැන්. බලමු මම හිතන්නේ තව ටික දුරක් ඇත්තේ. ගිහිල්ලම් බලමු. මාරම ලස්සනයි.
බ්‍රේක් ගහන්නේ. ගෝල්නද ඇල්පනේ ඕනේ බා මාරු බං තම ලස්සන අපිට ඕරන් තැන්නදී මේ පිකෝ ට්‍රේල් එකේ ස්ටේජ් එකකුත් හම්බුණා. පිකෝ ට්‍රේල් කියන්නේ ලංකාවේ තියෙන දිගම අඩිපාර වගේ දෙයක් තමයි. මේකේ ජෛව විවිධත්වයකින් ගොඩක් දේවල් වලින් ලෝකේ 8 වෙනි තැනට වගේ ඇවිල්ලා තිබුණා 2025 දී. ඉතින් පිකෝ ට්‍රේල් එකේ එක ස්ටේජ් එක මේ ඕරන් තැන්න හරහා තියෙනවා. ඕටන් තැන්නේ පට්ටිපොල එන්ට්‍රන්ස් එක ගාවටම අපි ඇවිල්ලා ඉන්නේ. බෝරු කියන්නේ බාගන් ඔය YouTube වල. එතනින් තමයි මේ ඔල්ලොට ට්‍රේල් එක ඉවර වෙන්නේ. ඒ කියන්නේ මේ කන්නෙක්ට් එක තියෙනකනේ. ඔව් මෙන්න මෙතන තමයි මචං තොටුපොල කන්ද. මේකේ තමයි අර නෙළු පිපෙන්නේ. රාවණ අස්වාභාවික මම්පෙත.
කිලෝමීටර් 2යි බං. පැයක් යනවා. ළඟාවීම පහසුයි. කඳු තෙවනි අම්මන් ශ්‍රී ලංකාවේ කඳු මුදුන් අතරින් තෙවනි ස්ථානය ගන්නවා තොටුපොළ කන්ද. පැහැදිලි දිනක නිරීක්ෂණය කරන්න ඕන බෞද්ධයන්ගේ පූජන ස්ථානය. සෝමල කන්ද දැක්ක. රේන්ජරස් මේක. වෙලාව. යද්දි ගහලා දෙනවා කොටිය කිව්වොත් ඒක අරන් එන්න. දවසක යන්නේ කොටියන්ගේ වාස භූමියේදී කරුණාකර සැලකිලිමත් වෙන්න තනියම පාගමනින් නොයන්න. කොටියන්ගේ වාස භූමියේදී කරුණාකර සැලකිලිමත් වන්න තනියම පාගමනින් නොයන්න. රංජුවක් ඉන්නවා අපි බලමු පොඩ්ඩක් ලං කරලා. අරු බලාගෙන ඉන්නේ. හෝටන් තැන්නට එද්දී අනිවාර්යෙන් මෙන්න මේ බෝඩ් එක ගාව නවතිලා පොඩ්ඩක් කියවලා බලලා යන්න. අදිසියවත් කොටියෙක් හම්බුනොත් එහෙම අපිට කරන්න පුළුවන් දේවල් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ওই විදියට තමයි අපේ දවස ගෙවුනේ. අවසානයේදී රැට සින්දුවක් එහෙම කියලා එහෙමම නිදාගත්තා. ඉතින් ඊළඟ සතියේ අපි සෙට් වෙමු ලස්සන වීඩියෝ එකකින් තවත් දියැලක් හොයාගෙන යන. ඉතින් එතකන් අදට සමු ගන්නවා.